ආයිබෝවන් කොහොමද ඔබට මේ වෙනකොට ඊශ්‍රායලයේ ආරක්ෂක මූලස්ථානයට ඉරානයෙන් ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. ඉරානය බැලස්ටික් මිසයිල් 100ක් විතර යොදාගෙන මේ ප්‍රහාරය එල්ල කරලා තිබුණා. මේක දැකපු මිනිස්සුනම් කියලා තිබුණේ මේක මිසයිල් වරුසාවක් කියලා. මේ මැද පෙරදිග රටවල් අතර මේ පවතින යුද්ධ නිසා ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉරානය මේ කරන්නේ පරිගැනීමක්ද? මේකට ඇමරිකාව මොන වගේ දෙයක් කරාවිද? ඉතින් මේ ගැන හරියටම දැනගන්න වීඩියෝ එකේ අවසාන තත්පරය වෙනකන් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. පසුගිය බ්‍රහස්පතින්දා දවසක ඊශ්‍රායලයේ ජෙට් යාන 200කට අධික ප්‍රමාණයක් යොදාගෙන ඉරානයට බරපතල ගුවන් ප්‍රහාරයක් එල්ල කරලා තිබුණා. ඊශ්‍රායලයේ දියත් කරපු මේ මෙහෙයුම ඔපරේෂන් රයිසින් ලයින් කියලා නම් කරලා තිබුණා. ඉතින් මේ ප්‍රහාර මාලාව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ මූලස්ථානය භූගත කඳවුරක පිහිටි ඉරානයේ ප්‍රධානතම නාස්ටික බලගැන්වීමේ මූලස්ථානය වන නට්සාන් නාස්ටික වැඩබිම් වලට එල්ල කරලා තිබුණා. ඉතාම සැලසුම් සහගතව එල්ල කරපු මේ ප්‍රහාර වලින් ඉරානයේ හමුදාපති මේජර් ජෙනරාල් මොහමඩ් බගේරි සහ එරට විප්ලවකාරී හමුදාවේ ප්‍රධානියා සහ ප්‍රබල පෙළේ විද්‍යාඥයන් 6ක් මරණයට පත් වුණා. ඉතින් මේ කරපු වැඩේට තමන්ට රිටර්න් එක හම්බෙනවා කියලා දන්න නිසාම ඊශ්‍රායලයේ පසුගියදා රටේ සියලුම පහසල් වහලා ප්‍රතිප්‍රහාරවලට සූදානම් වුණා. ඉතින් ඊශ්‍රායලය හිතපු විදිහටම පසුගියදා ඉරානය බැලස්ටික් මිසයිල් 100ක් විතර යොදාගෙන ඊශ්‍රායලයේ අගනුවර වෙන ටෙල් අවීව් වලට සහ ජෙරුසලමට ප්‍රහාර එල්ල කරා. ඉතින් මේ එල්ල කරපු ප්‍රහාරවලට ඊශ්‍රායලය නිකන් හිටියේ නම් නැහැ. අයන් ඩෝම් ඇතුළු ගුවන් ආරක්ෂක පද්ධති වලින් මේ බැලස්ටික් මිසයිල් වලින් භාගයක්ම ගුවනේදීම විනාශ කරලා දැම්මා. කොහොම වුණත් ඊශ්‍රායලයේ ප්‍රධානතම අනදෙන ස්ථානයට සහ ටෙල් අවීව් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයක තියෙන මහල් නිවාස සංකීර්ණයකට මිසයිල් ප්‍රහාර එල්ල වෙලා තිබුණා. ඉතින් මේ ප්‍රහාරයෙන් ටෙල් අවීව් නගරයේ තුවාලකරුවන් 34 දෙනෙක් සහ මරණ එකක් වාර්තා වෙලා තිබුණා. මේ අතරතුර ඉරානයේ ටෙහෙරාන් නගරයට මිනිස්සු ඇවිල්ලා ඊශ්‍රායලයේ මේ කරපු ප්‍රහාරයට පලි ගන්න ඕනි කියලා තිබුණා. ඉරානයෙන් බැලස්ටික් මිසයිල් එල්ල වෙද්දී ඊශ්‍රායලය නැවත ඉරානයේ ටෙහෙරාන් වලට ගුවන් ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවල කියලා තිබුණේ ඉරානය දැන් තම නාස්ටික වැඩසටහන සමග ගිවිසුමක් ඇති කරගත යුතුයි කියලා. නැත්නම් ඊට වඩා විනාශකාරී සහ මිලිටරි ක්‍රියාමාර්ගවලට යාමට සිදුවන බවයි. මේ අතරතුර මැද පෙරදිග මේ ඇති වෙලා තියෙන යුද ගැටුම් නිසා ලෝක වෙළඳ පොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 112කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ නිසා ලංකාවේ ආපහු තෙල් මිල වැඩි වේවිද? ඉරානය මේ කරන වැඩවලින් ආපහු ලෝක යුද්ධයක් ඇති වේවිද? ඉතින් මේ ගැන ඔයාට හිතෙන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඔයා තාමත් අපේ පැතිකඩ YouTube channel එක subscribe කළ නැත්නම් අමතක නොකර දැන්ම subscribe කරන්න. සුබ දවසක්.